මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයා අනිවාර්යයෙන්ම විශ්වයේ ආශිර්වාදය ලබන්නට සුදුසු කෙනෙක්. වාසනාවන්ත කෙනෙක්. ඒ නිසාමයි ඔයාට මේ වීඩියෝ එක බලන්න හිතුනේ. ඉතින් මේ විදියට විශ්වයේ ආශිර්වාදයෙන් හින හැබෑ කරගන්න ජීවිතේ දිනන්න මාත් එක්ක එකතු වෙන ඔයාව වෙනදා වගේම අද ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාගේ හිතේ මේ වෙනකොට ඔයා විශ්වය හරහා ලබා ගන්න උත්සාහ කරන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුව ඔයාගේ අනාගතය ලස්සන කර ගැනීම වෙනුවෙන් ඔයාගේ හිතේ ඇති ඔයා අනාගතේ ඔයා මේ දේවල් ඔයා ළඟා කරගන්නවා කියලා හීනයක්. ඔයා දැනටමත් ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාගේ හිතේ ඇති විභාගවලින් හොඳට සමත් වෙලා ඔයා බලාපොරොත්තු වෙන ඔයාගේ හිත ආස කරන රැකියාවකට යන්න. ඔයා දැනටමත් රැකියාවක් කරන කෙනෙක් නම් රැකියාවේ උසස් වීමක් ලබා ගන්න හෝ ඊට වඩා හොඳ රැකියාවක් සොයා ගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ හිතේ ඇති ඔයාගේ හිත කැමති ලස්සන වාහනයක් ගන්න. සමහර විට ඔයාගේ හිතේ බලාපොරොත්තුවක් ඇති ලස්සන නිවසක් සදා ගන්න. ඉතින් මේ වගේ ඔයාගේ හිතේ තියෙන ඕනම බලාපොරොත්තුවක් ඔයාගේ හිතේ තියෙන ඕනිම ප්‍රාර්ථනාවක් විශ්වය හරහා ඉක්මනින්ම ඉෂ්ට කරගන්න ඔයාගේ හිතේ තියෙන ඒ දේවල් ඉක්මනින්ම ඔයාට ආකර්ෂණය කරගන්න ආකර්ෂණ නීතියේන ප්‍රබල ක්‍රමයක් තමයි මම අද කියලා දෙන්නේ. මේ දේ කරන්න ඔයාට වෙනම කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ එදිනෙදා වැඩ කරන අතරතුරදීම ඔයාට මේ දේ කරන්න පුළුවන්. ආකර්ෂණ නීතියේන පහසුම ක්‍රමයක් තමයි මම අද කියලා දෙන්නේ. ඔයාට ඕන දේවල් ආකර්ෂණය කරගන්න ඔයා ළඟම තියෙන ප්‍රබලම ආයුධය තමයි ඔයාගේ යටිසිත. විශ්වාස කරන්න ඔයාගේ යටිසිතේ බලයෙන් ඔයාට පුළුවන් ඕනිම දෙයක් ආකර්ෂණය කරගන්න. මම කියලා දෙන මෙතඩ් එක කරන්න ඔයාට නිශ්චිත වෙලාවක් අවශ්‍ය නැහැ. ඔයා අනාගතයේ ඉන්න තත්ත්වයට ඉක්මනින්ම ළඟා වෙන්න මේ ක්‍රමය හරහා පුළුවන්. මේ ක්‍රමයේදී ඔයා ඔයාට ඕන කරන දේවල් ආකර්ෂණය කරගන්න යොදාගන්නේ ඔයා මුහුණ බලන කැඩපත. එහෙමත් නැත්නම් කණ්ණාඩිය. හිතලා බලන්න ඔයා ගැහැණු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් දවසකට ඔයා කී වතාවක් කණ්ණාඩිය ළඟට යනවද? ඔයා පාසල් යන කෙනෙක් වුණත් ඔයා රැකියාවකට යන කෙනෙක් වුණත් හෝ ඔයා මුකුත්ම නොකර ගෙදරට වෙලා ඉන්න කෙනෙක් වුණත් ඔයා අනිවාර්යයෙන්ම උදේට නැගිටලා කණ්ණාඩිය ළඟට යනවා නේද? ඔයා දන්නේ නැති වුණාට ඔයා එච්චර ගානකට නොගත්තට ඔයා හැඩ බලන ඔයාගේ කණ්ණාඩියට පුළුවන් ඔයාගේ හිත කැමති දේවල් ඔයාට ලබා දීලා ඔයා අනාගතයේ ඉන්න කැමති තත්ත්වයට ඔයාව ඉක්මනින්ම පත් කරන්න. ඔයා විශ්වාස කරන්න ඔයා හැඩ බලන කණ්ණාඩිය මැජික් කණ්ණාඩියක්. මායාවක් වගේ ඔයාගේ අනාගතයේ ඔයාගේ කණ්ණාඩිය හරහා දකින්න මම අද කියලා දෙන්න. ඒ තුලින් ඔයාට පුළුවන් ඔයාගේ අනාගතේ ඔයාගේ ජීවිතේ ළඟා කරගන්න කැමති ඕනෑම දෙයක් ඉක්මනින්ම ලබා ගන්න. ඔයා මේක කරන්නේ කොහොමද? මම දැන් කියලා දෙන්නේ ඔයා හරියටම මේ කැඩපතේ මෙතඩ් එක කරන්න ඕන විදිය. මුලින්ම කියන්න ඕන ආකර්ෂණ නීතිය හරහා ඔයා දෙයක් ලබා ගන්න නම් ඔයාගේ සිතුවිලි ධනාත්මක වෙන්නත් ඕනේ. ඔයා ගැනත් විශ්වය ගැන ඔයාට ලොකු විශ්වාසයක් තියෙන්නත් ඕනේ. හරි. දැන් ඔයාට තියෙන්නේ ධනාත්මක මනසක්. ඔයාට ඔයාගේ ජීවිතේ අනාගතය ගැන ලොකු හීනයක් තියෙනවා. ඔන්න දැන් ඔයාගේ කණ්ණාඩිය හරහා එහෙමත් නැත්නම් කැඩපත හරහා දැන් ඒදී ලබා ගන්න යන්නේ. ඔයා ඒ වෙනුවෙන්ම කණ්ණාඩිය ළඟට යන්න අවශ්‍ය නැහැ. ඔයා අනිවාර්යයෙන්ම උදේට නැගිටලා කොණ්ඩේ පීරන්න, හැඩ බලන්න, මූණ බලන්න කණ්ණාඩිය ළඟට යනවනේ. ඒ වෙලාවට ඔයා මුලින්ම ලස්සනට කොණ්ඩේ පීරගෙන
මුහුණ ප්‍රියමනාපව තියාගෙන මුලින්ම ඔයාගේ ලස්සන කණ්ණාඩියෙන් දකින්න. ඔයා කළු වුණත් සුදු වුණත් ඔයා මොන විදිය වුණත් ඔයා ලස්සනයි. ලස්සන තියෙන්නේ බාහිර රූපේ මත නෙවෙයි. ප්‍රියමනාප මුහුණකින් ඒ විදියට කණ්ණාඩිය දිහා බලාගෙන ඔයා ගැන සතුටු වෙන්න. ඔයා තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්න ලස්සනම කෙනා කියලා හිතන්න. ඔයා තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්න ලස්සනම කෙනා කියලා හිතන්න. දැන් ඔයා සතුටින් ඒ සතුටත් එක්කම ඔයාගේ හිතේ තියෙනවනේ ඔයාට ලබා ගන්න ඕනි දේවල්. ඒ දේවල් ඔයා ලබා ගත්තට පස්සේ ඔයා ඉන්න විදිහ දැන් ඔයා ඒ කැඩපත හරහා දකින්නයි යන්නේ. ඔයා කණ්ණාඩිය දිහා බලාගෙන දැන්මත් ඔයා කැමති ඒ දේවල් ඔයාගේ ජීවිතයට ලැබිලා ඔයා සතුටින් ඉන්න විදිය. දැන් ඔයා ඉස්සරහා තියෙන්නේ මායා කැඩපත. විනාඩි 5ක් විතර අරගෙන ඔයා දැන් ඉන්න විදිය මොහොතකට අමතක කරලා ඔයා අනාගතේ ඔයා ආස දේවල් ලබාගෙන දියුණු වෙලා සතුටින් ඉන්න විදිය ඒ කණ්ණාඩියෙන් දකින්න. ඔයා මේ මොහොතේ ඒ කණ්ණාඩියෙන් දකින්න ඕන වර්තමාන ඔයා නෙවෙයි අනාගත ඔයා. ඒ කියන්නේ ඔයා මේ මොහොතේ ඇඳන් ඉන්න ඇඳුම පවා ඔයා කණ්ණාඩියෙන් දකින්නේ නැහැ. ඔයා මනසින් දකින්න ඕනේ ඔයා ගොඩාක් දියුණු වෙලා ඔයාගේ අරමුණ ඉටු කරගෙන ඔයා අනාගතේ ඉන්න විදිය. ඔයා අනාගතේ අඳින පළදින විදිය. ඔයා රැකියාව ගැන සීන දකිනවා නම් ලොකු ආයතනයක ලොකු තනතුරක් දරමින් සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙලා ඔයා දියුණු වෙන විදිය. ඔයා අලුත් නිවසක් වාහනයක් ගැන හීන දකින හීන හැබෑ කරගන්න විදිය. ඔයා ඒ නිවසේ ජීවත් වෙන විදිය. ඔයා ඒ වාහනේ යන විදිය මේ දැන් සිද්ධ වෙනවා. ඔයා ආස කරන හැමදේම මේ දැන් සිද්ධ වෙනවා වගේ සතුටින් ඒ කැඩපත හරහා විඳින්න. ඔයා විභාගයක් සමත් වෙන්න මහන්සි වෙනවා නම් ඔයා ඒ විභාගයේ සමත් වුණාට පස්සේ ඔයා ඉන්න විදිය මේ මොහොතේ කැඩපත හරහා දකින්න. මේ විදියට දැකලා ඔයාට ඒ දේවල් ඉක්මනින් ආකර්ෂණය කරලා දුන්න විශ්වයට ඔයාගේ යටිසිතට ස්තුති කරන්න. ඉතින් මේ වැඩේ වෙනම කාලයක් අරගෙන කරන්න ඕන අමාරු වැඩක් නෙවෙයි. ඔයා හැම දවසකම කණ්ණාඩිය බලන වෙලාවට ඔයාට පුළුවන් විනාඩියක් දෙකක් අරගෙන මේ දේ කරන්න. මෙහෙම කරද්දී ඔයාගේ හිතත් සතුටු වෙනවා. හැබැයි ඔයා මේ දේවල් කණ්ණාඩියෙන් දැකලා ඉතින් අයින් වුණාට පස්සේ හිතන්න එපා මං සිහින මෙවුව නේද කියලා. ඇත්තටම මේ දේවල් මල් ළඟ නෑ නේද කියලා. එහෙම ඍණාත්මකව සිතුවොත් නම් කවදාවත් ඒ දේවල් ලබා ගන්න වෙන්නේ නැහැ. විශ්වය හරහා දේවල් ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාගේ හිත රවට්ටගෙන හරි ධනාත්මකව සිතන්න වෙනවා. ඉතින් මේ විදිහට ඔයාට විශ්වය හරහා ඔයා කැමති දේවල් ආකර්ෂණය කරගන්න තවත් ගොඩාක් ක්‍රම මම කියලා දෙන නිසා ඔයා මගේ channel එක subscribe කරලා තියාගත්තොත් ඔයාට පුළුවන් අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට දැනගන්න. එහෙනම් ගිහින් මෙන්න සතුටින් ඉන්න.